අපි අද කතා කරනවා 10 ශ්‍රේණියේ රසායන විද්‍යාවේ වැදගත්ම ඒකකය රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. අද අපි කතා කරන්නේ මොන ප්‍රතික්‍රියා ගැනද? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. අපි මැග්නීසියම් පටියක් අරගෙන වැලි කඩදාසියේ පියදාන. හොඳට පිරිමැදලා ඒ මැග්නීසියම් පටිය අපි දහනය කරනවා. හරි? දහනය කළාම මොකද ලක්ෂණ? මැග්නීසියම් දහනයේ ලක්ෂණ මොනවද? දීප්තිමත් දැල්ලක් සහිතව දැවිලා සුදු කුඩක් කරනවා. ඒ සමීකරණේ ලියන්නේ නැටි බලන්න. මේක ඔය හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන සමීකරණය. මේ මොකද්ද? මැග්නීසියම් දහනය වෙනවා කියන්නේ කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? කියන්නේ ඔක්සිජන් එක්ක. මැග්නීසියම් තන ඔක්සිජන්. මැග්නීසියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළොත් ඇදෙන ඵලය මොකද්ද කියලා අපි හිතන්න ඕනේ. මොකද පුතාලා හිතන්නේ? මැග්නීසියම් ධන ඔක්සිජන්, මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ධන ඔක්සිජන් කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. දැන් මැග්නීසියම් ඔක්සයිඩ් කියන වචනේ කටින් අදාගෙන සූත්‍රය ලියනවා. බලන්න සූත්‍රය ලියන්නේ නැටි. මැග්නීසියම් Mg ඔක්සයිඩෝ. මැග්නීසියම් Mg ඔක්සයිඩෝ. මැග්නීසියම්ගේ සංයුක්තාව දෙකයි ඔක්සයිඩ් දෙකයි. එතකොට MgO. දැන් මේක මේම ලියුවට වැරදි. ප්‍රතික්‍රියකවල ස්කන්ධේ ඵලවල ස්කන්ධයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක තුලිත කරන්න ඕනේ. තුලිත කරන විදිය බලන්න. Mg එකයි Mg එකයි. O කීයද? O කීයද? දෙකයි. මෙතන O එකයි. ඒ O දෙකක් කරන්න අපි මෙතන දෙකක් දානවා. O දෙකයි O දෙකයි. Mg කීයද? දෙකයි. එහෙනම් මෙතන දෙකක් දානවා. මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා සංයෝගයක් ඇදෙනවා නම් අපි කියනවා මොන ප්‍රතික්‍රියා කියලාද? සංයෝජන ප්‍රතික්‍රියා. මේ සමීකරණේ බලන්න. දැන් තව එකක් අපි ලියමු. හයිඩ්‍රජන් ධන ක්ලෝරින්. මේ විදිහටම ඔය පුරුදු වෙන්න. හයිඩ්‍රජන් ධන ක්ලෝරින්. මොකද ඇදෙන වචන කියන්නේ? හයිඩ්‍රජන් ක්ලෝරින් ප්‍රතික්‍රියා කළොත් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. කියන වචනේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් H ක්ලෝරයිඩ් Cl. හයිඩ්‍රජන්ගේ සංයුතාව එකයි ක්ලෝරයිඩ් එකයි එකට එක බැලන්ස්. දැන් තුලිත කරමු. මේ තුලිත කිරීමට කියනවා සෝදිසි ක්‍රමය කියලා. H දෙකයි H එකයි. H දෙකක් කරන්න මෙතන දෙකක් දාන්න. H දෙකයි H දෙකයි. Cl දෙකයි Cl දෙකයි. දැන් තුලිතයි. ඒතර මෙතන මොකද? මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා සංයෝගයක් ඇදෙනවා. දැන් බලන්න තව තේරුමක්. මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සංයෝගයක්. කාබන් ඩයොක්සයිඩ් සංයෝග. කාබන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අයිසරයක් එකපාරක් බලන්න. කාබන් ඩයොක්සයිඩ් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාබන් ඩයොක්සයිඩ් කාබන් එක්ක ප්‍රතික්‍රියා කළොත් කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් විෂ වායුවක්. C දෙකයි. C දෙකයි. එහෙනම් මෙතන දෙකක් දාන්න. O දෙකයි O දෙකයි. එහෙනම් සංයෝජන ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා සංයෝගයක් ඇදෙන එකයි. එහෙම නැත්නම් සංයෝගයේ මූලද්‍රව්‍ය එකතු වෙලා තනි සංයෝගයක් හදනවා නම් ඒක සංයෝජන ප්‍රතික්‍රියා. අපි තව එකක් කතා කරලා මේක නවත්තමු. කැල්සියම් ඔක්සයිඩ් සංයෝගය. කැල්සියම් ඔක්සයිඩ් සංයෝගය. ඒක ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවද ඇදෙන්නේ ළමයි? ඕගොල්ලෝ කියනවා කැල්සියම් ඔක්සයිඩ් දැන ජලය. මොකද ඇදෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කටින් වචනේ හදා ගන්න ඕනේ. එතකොට කැල්සියම් Ca හයිඩ්‍රොක්සයිඩ් OH. කැල්සියම්ගේ සංයුතාව දෙකයි හයිඩ්‍රොක්සයිඩ් එකයි. CaOH twice. තුලිත කරන්න පුතාලා. Ca එකයි කියන්නේ. Ca එකයි. O දෙකයි O දෙකයි. H දෙකයි H දෙකයි. එහෙනම් සංයෝජන ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද? මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝගයක් ඇදීම. සංයෝගයේ මූලද්‍රව්‍ය එකතු වෙලා නව සංයෝගයක් ඇදීම. සංයෝග එකතු වෙලා නව සංයෝගයක් ඇදීම. මේකේ පොදු ප්‍රතික්‍රියාව A+B C. විභාගයට කොහොමද දෙන්නේ දන්නවද? A+B C. මේ ප්‍රතික්‍රියා වර්ගයේ නම කුමක්ද? සංයෝජන ප්‍රතික්‍රියා. එහෙනම් අනිවාර්යෙන් විභාගයට යන්න කලින් මේ ප්‍රතික්‍රියා ටික ලියලා පුරුදු වෙලා යන්න. සමාන් නිශා YouTube channel එක subscribe කරන්න, share කරන්න.